Hi guys, welcome to my YouTube channel. ඔන්න මම අද අලුත් vlog එකක් එක්ක ආවා. උදේම නැගිටලා කිරියක බීලා. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ පොඩි ගමනක් යන්න. හැම සැටර්ඩේ එකකදීම මම මේ ගමන යනවා. මට හිතුණා ඔයාලට කොහෙද කියලා පෙන්වන්න. ඉතින් මම ඔන්න වොෂ් දාන්න යන්නේ. ඒ ස්ක්‍රබ් එකක්. මොකද මම ෆේෂියල් මට මේ පැක් එකක් දදා ඉන්න වෙලාවක් නැහැ. ඉතින් මම සමහර දවස් වලට විතරක් ඒ විදිහට ස්ක්‍රබ් එකක් යූස් කරනවා. ඉතින් මම වොෂ් දාගෙන ආවා. ඊට පස්සේ අපේ අයියාගේ බස් එකට අලුතෙන් ස්ටිකර්ස් ගහනවා. ඉතින් මම ඒකට සෙට් වෙන නමක් තමයි මේ ලියලා ඉන්නේ. එහෙම ඉඳලා ඔන්න දැන් අපි මම මේ කියපු ගමන යන තමයි මේ ලෑස්ති වෙන්නේ. සෑහෙන වෙලාවක් මේ vlog එකේ මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක ඇති. මොකද මේ මං අනිතව චුට්ට අරන් තිබ්බේ. ඉතින් මේක සෑහෙන වෙලාවක් තියෙනවා. ඉතින් මට විස්තර කරන්න පුළුවන් නිසා මම මේ වෙලාවේ මේ විදිහට දිගටම වීඩියෝ එක ගන්නවා. ඔයගොල්ලන්ට පේන නැති මම චූටි කලර් එකක් දාලා තියෙනවා hair එකේ. කියන්නේ කවුරුත් මේ කියන්නේ කාටවත් පේන්නේ නැති වෙන විදිහට තමයි මම දැම්මේ. මොකද ප්‍රැක්ටිකල් වලට යද්දී ප්‍රශ්නයක් වෙයි කියලා. ඉතින් ඔන්න දැන් මං ලෑස්ති වෙලා කොන්නෙත් බැඳලා ඊළඟට මම ලෑස්ති වෙන්න යන්නේ මේකප් එකක් චුට්ටි දාන්න. ලොකු මේකප් එකක් මම යූස් කරන්නේ. මගේ ඩේ ක්‍රීම් එක යූස් කරලා ඊළඟට කාජල් එක ගන්නවා. කාජල් එක යූස් කරනවා. ඊළඟට ලිප්ස්ටික් සහ මස්කාරා වගේ තමයි දාන්නේ. වැඩිම මුකුත් එහෙම මේකප් යූස් කරන්නේ නැහැ. හැ ලිප්ස්ටික් එක නම් දානවා. ඉතින් ගොඩක් තැනේ හැටියට අනිවාර්යෙන්ම එහෙම දානවා. ඉතින් දාලා ඔන්න යන්නේ. ඉතින් මම අද යන ගමනේදී යන තැනදී ඔයගොල්ලන්ට අලුත් අය කීප දෙනෙක්ම හම්බ වෙයි. ඉතින් බලන්න කවුද මේ අලුතෙන් හම්බ වෙන කට්ටිය කියලා. ඔයාලට පුළුවන් මම මේ යන තැන බලලා එතනට එන්න. එහෙනම් අපි ගිහින් බලමුනේ මොකද වෙන්නේ කියලා. මට කියන්න අමතක වුණා. සාමාන්‍යයෙන් මගේ මේ අයිබ්‍රෝ එක මම හදාගන්න ගිහින් චූටියක් පොඩි එහෙම ඩාන්ඩුම් වෙලා ඒකේ පොඩක් මේ වැඩිපුර මේවා වෙලා අයින් වෙලා තියෙනවා. ඉතින් මම ඒ ටික හදාගන්න ඕන නිසා විතරක් අයිබ්‍රෝ එක පොඩ්ඩක් ඇඳ ගන්න. එහෙම නැත්නම් මම අයිබ්‍රෝස් අඳින්නේ නැහැ. ඒ අර පොඩ්ඩක් ඩැමේජ් එක වහගන්න තමයි මම මේ අයිබ්‍රෝ එක අඳින්නේ. ඔන්න ඉතින් ඔන්න මම ලෑස්ති වෙලා ඉවරයි. දැන් ඔන්න ඕක තමයි මගේ ෆයිනල් ලුක් එක. දැන් මම යන්නයි හදන්නේ. බස් එකක් එනකම් පාට වෙලා හිටියා. මෙන්න මෙයා තමයි මගේ අලුත් පාර්ට්නර්. එයා ගැන පස්සේ කියන්නම්. බස් එකක් ආවේ නැහැ. පාරට වෙලා ඉඳලා බැරිම තැන අම්මගේ බයික් එක ඉල්ලගෙන අපි දෙන්න ගියා. ඉතින් ඔන්න අපි තැනට ආවා. මෙන්න මෙතැනට තමයි මං අද ආවේ. ඉතින් මං ආවේ කවුද කියලා කියන්නම්. ඒ තමයි මගේ අයියාගේ ලොකු දුව. ඉතින් මේ තියෙන්නේ ඔන්න දැන් අපේ ක්ලාස් එකද තියෙන තැන හාමුදුරුවන්ගේ පන්සලේ අත්තනගල පන්සලේ දානේ තිබුණා අවුරුද්දේ. ඉතින් ඒකට ස්වාමින් වහන්සේලා බණමඩුවේ වැඩම කරවලා දානයක් දීලා තිබ්බා. ඉතින් එන්න එතනදී අපේ ක්ලාස් එකේ තව ළමයි දෙන්නෙක් එක්ක පොඩ්ඩක් ඒ දානෙටත් උදව් වෙන්න අපි දෙන්න හිතුවා. ඉතින් අපි ඒ විදිහට උදව් කරපු වීඩියෝ ක්ලිප් එකක් තමයි මේ. ඊළඟට අපි එළියට වෙලා හිටිය සෑහෙන වෙලාවක්. ඉතින් මෙතන මේ මම වීඩියෝ එක ගද්දී එක ඉතින් යනවනේ පාරයිනේ. ඉතින් මට හරියට ඒකේ මේ සද්ද ඇහෙන්නේ නැහැ වගේ දැන නිසා මම වොයිස් කරන්න හිතුවා. මේ අපි ඉන්නේ දැන් අත්තනගල ස්වර්ණහංස කලායතනයේ. ඔයාලා දන්නවා මට අර මගත් එක්ක නටන අනිත් ඩාන්සින් පාර්ට්නර්ම හම්බ වුණෙත් ඒ කියන්නේ නිශ්ලා අක්කව හම්බ වුණෙත් මේ කලායතනේ හරහා කියලා මම ඔයාලට කියලා තියෙනවා. මගේ ප්‍රොෆයිල් ෂූට් එකකින් ඔයගොල්ලෝ දකින්න නැති. ඉතින් මේ ඒ කලායතනය දැන් අපි මේකේ ක්ලාස් කරගෙන යනවා. මම ඒත් එක්කම නිශ්ලා අක්කා ආයේ ඉෂිනි
අක්කා දිනේෂ් අයියා කෞෂිත ওই විදිහට අපි කීප දෙනෙක් එකතු වෙලා මෙතන ක්ලාස් එක කරගෙන යනවා. චින්තක අයියා බෙර ක්ලාස් එක කරනවා. ඒත් එක්ක ළමයි කීප දෙනෙක් ඉන්නවා. ගොඩක් ඉන්නවා. නදී අක්කා අපි නදී අක්කත් ක්ලාස් කරනවා A levels වලට. එතකොට මෙතන තමයි ක්ලාස් ටික යන්නේ. 6 7 කියන්නේ පොඩි පෙර පාසල් ඉඳලා උසස් පෙළ දක්වාම ක්ලාස් පැවැත්වෙන්නේ තියෙනවා. ඉතින් මේකෙදි 6 7 වලට ග්‍රේඩ් එකකට කරන්නේ මම. චූටියට කරන්නේ ඉෂිනි අක්කා. ඒත් එක්ක 8 9 නිශ්ලා අක්කා කරනවා. ඉතින් උඩ ලොකු A level O level classes ටික කරන්නේ නදී අක්කා. ඉතින් අපි මේ විදිහට ක්ලාස් එක කරනවා. බෙර පන්තියක් තියෙනවා උදේ 10ට. ඔයාලට එන්න පුළුවන් එන්න කැමති අයට. ඒ වගේම ෆ්‍රී ස්ටයිල් ක්ලාස් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි වෙස්ටර්න් ක්ලාස් එකක් කිව්වොත් හරි එහෙම ක්ලාස් එකක් යනවා අපේ හවස 3 ඉඳන් 4:45 වෙනකන්. 6 7 කට්ටියට ක්ලාස් තියෙන ටයිම් එක. එතකොට අනිත් කට්ටියට ක්ලාස් තියෙන ටයිම් එක මම පස්සේ කියන්නම්. ඉතින් මට ඉස්සෙල්ලා හරියට කියන්න බැරි නම් මේ කවුද ඉන්නේ කියලා මට එහා පැත්තේ හරියටම කියන්න බැරි වුණා. ඉතින් මෙයා තමයි මීනුලි. මට වඩා අවුරුදු 7ක් විතර බාලයි. ඒ කියන්නේ අපේ අයියාගේ ලොකු දුව. ඒත් පේනවනේ ඔයාලට අපි දෙන්න අතර ලොකු පරතරයක් නැහැ. ඒ කියන්නේ අපි දෙන්නම එකම සමාන පරතරයක් වගේ තියෙන චුට්ටයි. කියන්නේ උස චුට්ටක් එහෙම වෙලා තියෙන එච්චරයි. නැත්තම් හරි විදිහට බැලුවොත් ඉතින් නැන්දයි දුවයි. ඉතින් දැන් නම් ඇතිනේ කියෙව්වා. මේ වීඩියෝ එක දිගයි. ඉතින් මම සෑහෙන වෙලාවක් සෑහෙන දේවල් කියනවා. මට කියන්න බැරුණානේ මම මෙතන මොකද්ද කරන්න කියලා. දැන් අතන දාන යනවා. යද්දි මේ අපි දෙන්න එළියට වෙලා ඉන්නවා. ක්ලාස් එක පටන් ගන්න මේ ක්ලාස් එකේ අතුර කියන අයියා තමයි ඇවිල්ලා නැහැ. ඒ නිසා අපි දෙන්න එළියට වෙලා ඉන්නවා ඉතින්. කහයට වෙලා ඉඳගෙන. ඔහොම ඉඳලා ඇති වෙලා අපි දෙන්න ගියා කඩේට. ඊගලකට ගියා අපි දෙන්න කන්න මොනවා හරි අරගෙන එන්න. ඉතින් ගිහින් චොකලට්ස් අනම්මනම් ටිකක් අරගෙන ඇවිල්ලා අපි දෙන්න කට්ටිය එනකන් කකා හිටියා. හරි ඉතින් ඔන්න ඉන්නවා මගේ යාළුවා නිශ්ලා අක්කා. අපි දෙන්න ක්ලාස් එක කරන්න යන්නේ. හරි ඉතින් ඔන්න අපි දෙන්න ක්ලාස් එක කරගෙන යනවා. මේ එහෙම යද්දිගත් එකක් මේ ෆ්‍රී ස්ටයිල් ක්ලාස් එකේදී ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. මට මුලින් කියන්න බැරි වුණා. ඉස්සෙල්ලා මම දාලා තිබ්බ වීඩියෝ එකක් කවි කියන එකක්. දිනේෂ් අය තමයි කවි කියන්නේ. ඒ අපේ බෙර ක්ලාස් එකේදී චින්තක අය තමයි ක්ලාස් එක කරන්නේ. ඉතින් ඒකේ කවි කියන ළමයින්ට දීපු කවි වගේක් පාඩම් ගන්න ගමන් ගත්ත වීඩියෝ එකක් ඒ. ඒක ඇස්සේ එක්කෙනෙක් පොඩ්ඩක් මේ ඉදලකුත් අරගෙන දුවනවා. ගණන් ගන්න එපා. ඉතින් වත සුද්ධ කරනවා. මොකද මේ අපි ක්ලාස් එක එහෙම හිටපු ගමන් ශ්‍රම දාන තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවක් ගත්ත එකක් නිසා තමයි මේ වගේ එකක් ඔයගලන්ට පේන්නේ. බලමු කොහොමද වෙන්නේ කියලා.
ඔන්න ඔය විදිහට ඩාන්ස් කරලා ක්ලාස් එක ඉවර වෙලා අපි දෙන්න කඩේට ගිහින් අයිස් එකක් අරන් කාලා ගෙදර යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ දවස ගෙවුනේ. ඉතින් ඔයාලටත් පුළුවන් අත්තන ගල්ලා අවට ඉන්නව නම් අපේ ක්ලාස් එකට ජොයින් වෙන්න. ඉතින් එහෙනම් අලුත් vlog එකක් එක්ක ආයෙත් දවසක හම්බෙනකම් බයි.